ඔයා හිතන්නේ කෑමක් කිව්වොත් ඒක අපි හැමදාම දකින බත් පාන් නැත්නම් නූඩල්ස් විතරයි කියලාද? අද අපි බලන්න යන්නේ ලෝකයේ එකම එක පාරක් විතරක් දකින්න ලැබෙන සහ කන්න ලැබෙන ඇදහිය නොහැකි අමුතුම සහ දුර්ලභ සත්‍ය කෑම ಜಾති 20ක් ගැනයි. මේවායෙන් සමහර ඒවා දැක්කහම මිනිස්සෙක්ට මේවා කන්න පුළුවන්ද කියලා ඔයාට හිතෙනවා නියතයි. වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. එහෙනම් අපි එකින් එක බලමු. ඔබ මේ දකින්නේ අවුරුදු 100ක් පරණ කළු බිත්තර හෙවත් සෙන්චරි එග්ස්. චීනයේ සාදන මේ බිත්තරය අවුරුදු 100ක් පරණ නැතත් මාස ගණනක් මැටි අලු සහ ලුණු තට්ටු යට තබා කළු පාට වෙනතෙක් පදම් කර හදන එකක්. මේකේ ඇති අමුතුම ගන්ධය සහ කළු පැහැය නිසා කෙනෙක් ජීවිතේටම දකින්නේ එකම එක පාරක් විය හැකිය. ඔබ මේ දකින්නේ ජපානයේ පන පිටින් කන බූවල්ලා අත් හෙවත් සැන්නක්ජි කියන ආහාරයයි. දකුණු කොරියාවේ සහ ජපානයේ ඉතාමත් ජනප්‍රිය මේ කෑමේදී බූවල්ලන්ගේ අත් සෙලවෙද්දී කෑලිවලට කපා තලතෙල් දමා පිළිගන්වනවා. කටේ ඇලවෙන මේ ආහාරය කෑම ඇත්තටම භයානක අත්දැකීමක්. ඔබ මේ දකින්නේ ලෝකයේ ගණන්ම හතු වර්ගය වන වයිට් ටර්ෆල්. ඉතාලියේ අඩි ගණනක් පොළොව යට විශේෂිත සුනකයන් ලවා සොයාගන්නා මේ හතු කිලෝ එකක් ඩොලර් 4000කටත් වඩා වැඩි. තප්පර කිහිපයකින් දියවී යන මේ හතු ආහාරයට ගැනීමේ අත්දැකීම ලෝකයේ 99%ක් දෙනා දකින්නේ එකම එක පාරයි. ඔබ මේ දකින්නේ ජීවමානව පණුවන් ඉන්න ස්වීඩන් චීස් හෙවත් කැසූ මාර්සු. ඉතාලියේ සාඩීනියා දූපතේ හදන මේ චීස් එක ඇතුලේ දහස් ගණනක් පණුවන් පන පිටින් ඉන්නවා. උන් චීස් එක තම්බා ජීර්ණය කරද්දී හැදෙන මේ කෑම ලෝකයේ තහනම් කර ඇති අමුතුම කෑමක්. ඔබ මේ දකින්නේ කෑවොත් මිය යන ජපානයේ ෆූගු හෙවත් පිම්බෙන මාළුවා. මේ මාළුවාගේ සිරුරේ මාරාන්තික වස තියෙනවා. ලයිසන් තියෙන විශේෂ චෙෆ්ලා විතරක් වසර ගණනාවක් පුහුණු වෙලා වස කොටස අයින් කරලා හදන මේ කෑම ලෝකයේ තියෙන භයානකම සහ ගණන්ම කෑමක්. ඔබ මේ දකින්නේ අහසින් උඩ සිට කන ඩිනර් ඉන් ද ස්කයි අත්දැකීමයි. අඩි 150ක් උසින් කොන්ක්‍රීට් ක්‍රේන් එකක එල්ලා ඇති මේ රෙස්ටෝරන්ට් එකේ ඉඳන් කෑම කන එක ජීවිතේ එකම එක පාරක් විතරක් කරන්න ලැබෙන ඇඟ කිලිපොලා යන අත්දැකීමක්. ඔබ මේ දකින්නේ ලෝකයේ සැරම මිරිස් වර්ගයෙන් හදන කැරොලීනා රිපර් කරි එකයි. ලෝකයේ සැරම මිරිස වන කැරොලීනා රිපර් එකෙන් හදන මේ කෑම එක හැන්දක් කෑවත් මිනිසුන් සිහි නැති වී රෝහල් ගත වෙනවා. මේකත් එක පාරක් කෑවොත් ආයේ කවදාවත් නොකන කෑමක්. ඔබ මේ දකින්නේ අවුරුදු දහස් ගණන් පැරණි මමී ෆෘට් හෙවත් වියලි දූරියන්. තද කළු පාටින් සහ අමුතුම ගන්ධයකින් යුක්ත මේ විශේෂ දූරියන් වර්ගය කෙනෙක් ජීවිතයට එකම එක පාරක් විතරක් දකින ඊටාම දුර්ලභ පළතුරක්. ඔබ මේ දකින්නේ සැබෑ රන් පත්‍ර තවරා සකසන 24K ගෝල්ඩ් ස්ටික් එකයි. සම්පූර්ණ රත්තරන් තට්ටුවකින් වටවුණු මේ මස් කරිය ඩොලර් දහස් ගණනක් වෙන නිසා සාමාන්‍ය මිනිස්සෙක්ගේ ජීවිතයට එකපාරක් විතරක් දකින දෙයක්. ඔබ මේ දකින්නේ ගිනි කන්දක ලාවා වලින් පුළුස්සන වොල්කානෝ පීසා එකයි. ගෝතමාලාවේ පැකායා ගිනි කන්දේ රතු වූ ලාවා ගල් උඩ තබා පීසා එක පුළුස්සන හැටි මේ අත්දැකීම සහ කෑම ලෝකයේ අමුතුම සහ දුර්ලභ එකක්. ඔබ මේ දකින්නේ අයිස්ලන්තයේ මාස 6ක් පදම් කළ මෝර මස් හෙවත් හකාරි කියන කෑමයි. පොළොව යට වැලිවල මාස ගණනක් වලලා තබා පදම් කර සාදන මේ මෝර මස් එක ඇමෝනියා සැර අධික නිසා කන්න පුළුවන් වෙන්නේ ඊටාම ටික දිනෙකට විතරයි. ඔබ මේ දකින්නේ කැදැල්ලෙන්ම හදන කුරුළු කූඩු සුප් එකයි. වැහිලේනුන් Tamanගේ කෙලවලින් සාදන කූඩු එකතු කරලා චීනයේ හදන මේ සුප් එක ලෝකයේ තියෙන ගණන්ම සහ අමුතුම කෑම වලින් එකක් වෙනවා. ඔබ මේ දකින්නේ ජපානයේ විනිවිද පෙනෙන අයිස් කේක් එක හෙවත් රේන් ඩ්‍රොප් කේක් එකයි. හරියට විශාල වතුර බින්දුවක් වගේ පෙනෙන විනාඩි 30කින් දියවී යන මේ කේක් එක දකින ඕනෑම කෙනෙක්ගේ ඇස් අදහා ගන්න බැරි වෙන තරම් විස්මිතයි. ඔබ මේ දකින්නේ පන පිටින් බදින ලද තලගොයි සහ ගෙම්බන්ගේ ස්ට්‍රීට් ෆුඩ් එකයි. තායිලන්තයේ සහ වියට්නාමයේ මහපාරේ ගෙම්බන් තලගොයන් සහ කැරපොත්තන් ගැඹුරු තෙලෙන් බැද ලුණු දමා කන මේ කෑම ලංකාවේ අපිට නම් ජීවිතේටම අමතක නොවන දර්ශනයක්. ඔබ මේ දකින්නේ පිලිපීනයේ තම්බා කන පක්ෂි පැටවා සහිත බිත්තරයයි. බිත්තරය ඇතුලේ තාරාවෙක් හෝ කුකුලෙක් පැටවා සම්පූර්ණයෙන් හැදුනාට පසු තම්බා කන මේ කෑම ලෝකයේ පිළිකුල් සහගතම සහ අමුතුම කෑමක්. ඔබ මේ දකින්නේ මුහුදු පතුලේ සාදන අභිරහස් අන්ඩර්වෝටර් ඩයිනින් එකයි. මාලදිවයිනේ අඩි 16ක් යටින් මෝරුන් සහ මාළුන් පිහිනද්දී
වීදුරු ඇතුලේ ඉඳන් කෑම කන මේ අත්දැකීම ලෝකයේ 100ට 1ක් දෙනා විතරක් විඳින දෙයක්. ඔබ මේ දකින්නේ අන්ධකාරයේදී ආලෝකය විහිදුවන glow in the dark ice cream එකයි. ජෙලිෆිෂ් සතුන්ගේ එන්සයිම පාවිච්චි කරලා හදපු ලෙවකද්දී අඳුරේදී එළිය විහිදුවන මේ අයිස් ක්‍රීම් එක ලෝකයම මවිත කරවන සුළු කෑමක්. ඔබ මේ දකින්නේ අප්‍රිකාවේ කඳන් ඇතුලේ හැදෙන පාල්ම් වෝම්ස් එකයි. පෝෂණයෙන් ඉහළයි කියලා අප්‍රිකාවේ ගස් ඇතුලෙන් අරන් පන පිටින් කන මේ විශාල පණුවන් කෙනෙක් ජීවිතේ පළමු වතාවට දකිද්දී ඇඟ කිලිපොලා යනවා. ඔබ මේ දකින්නේ අකුණු සැර වැඩි ස්වභාවිකව පදම් වූ මස්. විශේෂිත ක්‍රමයකට අධික විදුලි සැරයක් යවා තප්පරයකින් තම්බා සකසන මේ මස් කෑල්ල විද්‍යාත්මකව හදපු අමුතුම කෑමක්. ඔබ මේ දකින්නේ ලෝකයේ ගණන්ම සහ දුර්ලභම අතුරුපස වන The Golden Opulence Sundae කියන කෑමයි. $1000ක් වෙන චොක්ලට් රත්තරන් සහ අති දුර්ලභ කේවිය දමා හදන මේ අයිස් ක්‍රීම් එක ඔබ ඔබේ ජීවිතයේ එකම එක පාරක් විතරක් දකින අමුතුම කෑමක්. මෙන්න මේ අමුතුම කෑම විශ්ෙන් ඔයාට එක පාරක් හරි කන්න හිතන නැත්නම් වැඩියෙන්ම බය හිතුණු කෑම මොකක්ද? පාලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ වගේ කවදාවත් නොදැකපු අභිරහස් සහ පුදුමාකාර වීඩියෝ බලන්න අපේ channel එක දැන්ම subscribe කරන්න.